ඔබට ප්‍රබල සිහිනයක් තියෙනවා නම් ඕස්ට්‍රේලියාවට යන්න ඔබ තාම ප්‍රමාද නැහැ. ඕස්ට්‍රේලියානු රැකියාව අදට ලැබෙනවා. හැබැයි නියම වැඩකරුවන්ට. අපේ ස්ටුඩන්ට් වීසා එකට වඩා රැකියාව අවස්ථා වලින් ගන්න අය වැඩි. මගේ ආයතන වලින් ගිය කිසිම කෙනෙක් අසාර්ථක වෙලා නැහැ. අවුරුදු 20 සම්පූර්ණ වෙච්ච ගමන් ඔබ වර්ක් වීසා එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ යම් කිසි එක්ස්පීරියන්ස් එකක් ගන්න. ටිකක් පරිණත වෙන්න. අපි කරන්නේ ඔබව ඕස්ට්‍රේලියන් කම්පැනිස් වලට හඳුන්වා දීම පමණයි. හඳුන්වා දෙන්න නිකන් නෙමෙයි. අපි වගකීමක් අරගෙන. work permits. අතවශ්‍යම ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකට වඩා work permit එක 100%ක් හරි. මොකද හේතුව ඔබ යන්නේ කෙලිම රැකියාවකට. රැකියාවකට යනවා කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම PR එකක් 90%ක්ම PR එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි මේ සඳහා ඔබට පුරුදු පුහුණු වෙලා යන්න පුළුවන්. පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔබ විශ්වවිද්‍යාලයකට යන්න බැරිලා ඔෆර් එකක් ගන්න බැරි වුණා නම් ඔබට අනිවාර්යයෙන්ම රැකියාව වීසා එකක් සඳහා කාලයක් යනකට ඔබ දන්නවා අවුරුදු 42 වෙනකම් ඔබට try කරන්න පුළුවන් ඕස්ට්‍රේලියානු සිහිනයක් වෙනුවෙන්. ඔබට ප්‍රබල සිහිනයක් තියෙනවා නම් ඕස්ට්‍රේලියාවට යන්න ඔබ තාම ප්‍රමාද නැහැ. ඔබට යම් කිසි වෘත්තියක් හරියට ඉගෙන ගන්න. ඔබ හරි වැඩකරුවෙක් වෙන්න. හැබැයි ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකට අවශ්‍ය ඕස්ට්‍රේලියාවට අවශ්‍ය රැකියාවක් ඉගෙනගෙන ඒකට අවශ්‍ය රැකියාවක් ඉගෙනගෙන ඒකට අදාළ එක්ස්පීරියන්ස් එක හදාගෙන ඒකට අවශ්‍ය ඉංග්‍රීසි අධ්‍යාපනය හදාගෙන ඇප්ලයි කරන ඔබට රැකියාවක් ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු රැකියාව අදට ලැබෙනවා. හැබැයි නියම වැඩකරුවන්ට. මොකද ඕස්ට්‍රේලියාව රැකියාව වීසා තවමත් දහස් ගණන් ගන්නවා. අපේ ස්ටුඩන්ට් වීසා එකට වඩා රැකියාව අවස්ථා වලින් ගන්න අය වැඩි. හැබැයි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට රැකියාව ඇප්ලයි කරගන්න ක්‍රමවේදයක් නැතුව ඉන්නේ. මම රැකියාවට උදව් කරනවා රැකියාවක් ලබා ගන්න. මම කරන්නේ රැකියාව ස්ථානයත් ඔබත් අතර සම්බන්ධීකරණයක් කරනවා. ඒ වගේම මම දෙන පුද්ගලයා ගැන වගකීම මම ගන්නවා. ඒ පුද්ගලයා ගැන වගකීමක් ගන්න පුළුවන් නම් මම කරන්නේ එම CV එකට මගේ වගකීම ගන්න හැකියාව ගැන මම පැහැදිලි කළා සම්බන්ධීකරණය විතරයි. ඒ ආයතනයයි රැකියාව අයිතිකරුවෝ අතර සම්බන්ධීකරණයක් ගොඩනගෙනවා. එතකොට ඔවුන් අතර කතා කරගන්න. ඔබ දන්නවද අද 4 දෙනෙක් ඕකේ වුණා. මොටර් මෙකැනික්. කොහෙද? ලංකාවේ. ඒ කම්පැනි එක ලංකාවට ඇවිල්ලා ඉන්ටර්වයුව කරා. මොකද හේතුව කම්පැනි එකට අනිවාර්යයෙන්ම ගන්න පුද්ගලයා හරියටම තේරුලා බේරලා ගන්න ඕනේ. මොකද ඒකේ උන්ට අයිතියක් තියෙනවා. මොකද්ද මේ අයිතිය කියලා බලමු. ඔබ දන්නවද ඕස්ට්‍රේලියාවේ බිස්නස් කරන එක ලංකාවේ බිස්නස් කරන තරම් ලේසි නෑ. ලංකාවේ ඕන මිනිහට බිස්නස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ආණ්ඩුවේ පුදුම නිදහසක් තියෙනවා. ටැක්ස් වලට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඕස්ට්‍රේලියාවේ බිස්නස් එකක් කරන්න එහෙම බෑ. ඒ බිස්නස් කරන්න යන මිනිසුන්ට තියෙන බාධක ලංකාවේ මිනිසුන්ට වඩා වැඩි. දන්නවද ටැක්ස් එක හරියටම ගෙවන්න වෙනවා. ගෙවන්න තියෙන මුදල් හරියටම ගෙවන්න වෙනවා. ඕස්ට්‍රේලියානු බිස්නස් එකක් කරන්න කියන්නේ මාර අමාරුයි. ආදායම් බදු පැත්තෙන් හරි රටේ තියෙන නීති රීති පැත්තෙන් ගොඩක් අමාරුයි. ඒ අතරත් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෝ සිටිනවා. ඔබ හිතන්නේ මෙහෙම දෙයක් ගරාජ් එකක් දානවා යම් කිසි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. ලංකාවේ නම් සේවක 7-8ක් ඉන්නවා ගරාජ් එකේ පුහුණු වෙන කියලා කොටසක් ඉන්නවා අතුදව්වට ඉන්නවා මං හිතන්නේ 15ක් විතර ඉන්නවා ලංකාවේ ගරාජ් එකකවල. ඒ රටේ එහෙම බෑ. ඒ රටේ මිනිහෙක් ගත්තත් ඒ මිනිහට ඩොලර් 80000ක් විතර ගෙවන්න ඕන අද තියෙන නීතියත් එක්ක. ඩොලර් 80000 කියන්නේ ඩොලර් 7000ක් විතර මුදලක් ගෙවන්න ඕන. එහෙම ගෙවාගෙන ගොඩක් සෙනඟ තියාගන්න බෑ. ඩීසල් මෝටර් මෙකැනික් කෙනෙක් ගමුකෝ. පෙට්‍රල් ගමුකෝ. ඒ මොන හරි ගත්තම ඒ ඩීසල් මෝටර් මෙකැනික් කියන පුද්ගලයා සුපර්මෑන් කෙනෙක් වගේ පුද්ගලෙක් වෙන්න ඕන. ඒ පුද්ගලයාට ඕනම ඩීසල් සම්බන්ධ වෙන ඕනම වාහනයක් හදන ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් කත්තේ පුද්ගලෙක් වෙන්න ඕන. අසවශ්‍ය මේ මිනිස්සු එහෙම ප්‍රාර්ථනා කරන එක හොඳයි. මොකද මම ඔබට කියන්න මේ රැකියාව වීසා සම්බන්ධව කතා කරනකොට මේක අනිවාර්යෙන් කියන්න වෙනවා. ඒක තමයි කම්පැනි අයිති මිනිස්සයා ඒ රටේ නීතියට ඒ රටේ තියෙන මේ කියන්නේ ව්‍යාපාරික ස්ථානයක් හදා ගැනීම රටේ බදු වලට හසු වීම ඒ කියලා දේවත් එක ඩීසල් මෝටර් මෙකැනික් කියන සබ්ජෙක්ට් එකට පරිණත පුද්ගලයෙක් ගත්තේ නැත්තම් ඔහුට ගන්නේ කවද? අපි તો ලංකාවේ ෆේක් ડોකියුමන්ට් එකක් හරි ඉන්දියාවේ හරි කවුරු හරි හදලා මේ අවුරුදු කීපයක් ඉගෙනගෙන අවුරුදු 2-3ක් ඉගෙනගෙන මේ ටික මේ කොහේ හරි ගුණදාසගේ ගරාජ් එකේ වැඩ කරලා ડોකියුමන්ට් එකක් හදාගෙන එහෙට යනවා. එහෙ ගිහිලා එහෙ වාහනයක් හදාන්න යනවා. හදාගන්න බැරි වුණා මොකද වෙන්නේ? ඒ කම්පැනියම බංකොලොත් වෙනවා. ඊට පස්සේ කවුරුවක්වත් ඒ වර්ගයේ වාහන ගේන්නේ නැහැ එතනට හදන්න. එතකොට
අපිට මේ වර්ක් වීසා හොයලා දෙන්න අපහසු තමයි මේක පැහැදිලි කරන්න හදන්නේ. අපි හිතමු ඒ ඕස්ට්‍රේලියාව ඇතුළේ ඉන්නවා කියලා මොටර් මෙකැනික් ඉගෙන ගන්න අවුරුදු 2-3ක් ඉගෙන ගත්ත එක්කෙනෙක්. අවුරුදු 2කමාරක් ඉගෙන ගන්න. අවුරුද්දක එක්ස්පීරියන්ස් උත් තියෙනවා. එයාට අවුරුදු 3යි තියෙන්නේ. හැබැයි එයා ගත්තත් ඒ කම්පැනි අයිති එක්කෙනා $76000කට වඩා ගෙවන්න ඕනේ. හැබැයි ඔබ හිතන්නකෝ අවුරුදු 37ක විතර මිනිස්සෙක් ඩුබායි වල වැඩ කරලා තියෙනවා අවුරුදු 10ක් 12ක්. මෙහි ජර්මන් ටිකෙත් ඉගෙනගෙන තියෙනවා අවුරුදු 4ක් විතර. හොඳට වහනත් එක පටන් ගලා තියෙනවා අවුරුදු 17ක් විතර. අන්න ඒ වගේ මිනිහක බය නැතුව ගන්නවා. මොකද මේ මිනිහා දන්නවා වහනත් එක්ක හැප්පිලා එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. ඕස්ට්‍රේලියා ඇතුළේ ඉගෙන ගත්ත අඩු අධ්‍යාපනයක් තියෙන අයට හා අඩු එක්ස්පීරියන්ස් එකක් තියෙන අය ගන්න බයයි. මොකද දෙකම නඩත්තු කරන්න එකම හැන්දෙන්. ප්‍රොෆෙෂනල් විදියට වැඩ කර අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක්ට ගෙවන්නේ $76000ට වැඩි මුදලක්. දැන් ඉස්සරහ $80000 විතර 79000ක් වෙනවා. එතකොට මේ 70 ගානක් $76000ක් විතර ගෙවනකට ඔහුට ගන්න පුළුවන් උපරිම හොඳ පුද්ගලයා. ඒක හින්දා ඔහු CV එකක් දාලා ඔහුට හම්බෙන CV 8000ක් 7000ක් අතරින් හොඳම පුද්ගලයා හොයා ගැනීම තමයි ඒගොල්ලන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ පුද්ගලයාගේ පුද්ගලික චරිතය පවා බලන්න ඕන. ඒ පුද්ගලයා මොන විදිහට හැසිරෙන්නේ? ඒ පුද්ගලයා ත්‍රස්තවාදීද? ඒ පුද්ගලයා පිරිසුදුකම, ඒ පුද්ගලයාගේ වැඩ කරන විදිය, ඒ පුද්ගලයා බේබද්දෙක්ද? මම දන්න සමහරක් සේවකයෝ ඉන්නවා හොඳට වැඩ කරනවා බිව්වට දාට පහුවෙන්ද වැඩට යන්නේ නැහැ. එහෙමනේ මේක ලොකු රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන වැඩ කරන්නේ ජොබ් රෝල් එක. මෙහි ගරාජ් එක නම් ගරාජ් භාෂාවේ නැහැ කියලා ඊට පහුවෙන්ද ගරාජ් එකේ කාට කිව්වත් ඒක සාමාන්‍ය දෙයක්. ඒ රටේ එහෙම බෑ. අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා වැඩට ඉන්න ඕන, වැඩ රස්සාව කරන්න ඕන, වර්ක් ලෝඩ් එකේ යන්න ඕන. ඒකෙන් හින්දා ඒ රෙස්පොන්සිබිලිටි එක වැඩි. එහෙට ඉන්නේ එක වාහනයකට එක පුද්ගලෙක් විතරයි. ඒතර ඩීසල් මෝටර් මෙකැනික් එකේ ඔබට වැඩක් හිර වුණොත් ඔබට අහලා දැනගන්න කෙනෙක් නැහැ. මොකද ඔබ තමයි ඒකේ ඉන්නේ හෙඩ් බාස්. මේ හෙඩ් බාස්ට පුළුවන් වෙන්න ඕනෝ ඩීසල් වාහනයක් කරගන්න. මම ගරාජ් එකක් උදාහරණයට කිව්වම සෑම ශේෂ්ත්‍රයක් මේ වගේ තමයි. බේක කෙනෙක් ගත්තත් එයාට බේකින් වැඩ ඔක්කොම පුළුවන් වෙන්න ඕන. දැන් සමහරක් වෙලාවට බේකිරි එක පිටි වෙනලා පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් හැදුවා කියලා එයා සම්පූර්ණ බේක කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඕනම ගේමක් ඕනම දෙයක් ඕනම රෙසිපි එකක් හදන්න දැනගෙන ඉන්න ඕන. චෙෆ් කෙනෙක්ුත් එහෙමයි. මේ වගේ මොකද හේතු වෙලා තින්නේ ඕස්ට්‍රේලියාවට ඔබට ගෙවන්නේ ලක්ෂ ගානක පඩියක්. ඒ පඩියක් ගෙවලා ගන්නකට ඔබ අඩු ක්වොලිෆිකේෂන් තිබ්බා කියලා එහෙන් අඩු පඩියක් ගෙවන්න බෑ. ඔබට අවුරුදු 4ක 3-4ක එක්ස්පීරියන්ස් එක තිබ්බා කියලා ඔබ අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා මෙන්න මෙහෙමයි මට එක්ස්පීරියන්ස් එක තියෙනවා. හැබැයි ඔය එක්ස්පීරියන්ස් එක ඔබ සමහරක් වෙලාවට එකම වර්ගයේ කෑමක් හදලා තියෙන්නේ. එතකොට ඔබට විවිධ කෑම හැදීමේ අත්දැකීමක් නැහැ. ඔබ අහලවක් නිදි කෑමක් හදන්න කිව්වොත් ඔබට කොහොමද හදන්නේ? මෙන්න මේවා තමයි එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. අනිත් එක අපි බලාපොරොත්තු වෙනවා ඔබට ලෝකේ ගැන අවබෝධයකුත් තියෙන්න ඕනේ කියලා. හැබැයි මගේ ආයතන වලින් ගිය කිසිම කෙනෙක් අසාර්ථක වෙලා නැහැ. අපි සෑම දෙම හොයලා හරියට දානවා. හැබැයි අපි කොන්ට්‍රැක්ට් එකක් අපි යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා සමහරක් වර්ක් වීසා කරන්න බැරුව අතාරිච්ච අවස්ථා තියෙනවා. ඒකට හේතුව මොකද? හේතුව තමයි අපි වැඩ කරගෙන යන ඔහු අපිට කියන CV එකේ කියන කතන්දරේ නෙවෙයි සමහරක් වෙලාවට දෙන්නේ. දැන් software engineer කෙනෙක් මට දීලා තිනවා. එයා ලොකු ඇඩ් එකක්. අතේෂම එයාට මාස්ටර් එකකුත් තියෙනවා. හැබැයි work experience එක තනිකර ෆ්‍රේක්. එයා වැඩ කරලා තියෙන්නේ ඒ කම්පැනි මැනේජර් කෙනෙක් වශයෙන් ඉඳලා software පැත්තේ නෙමෙයි. ඒ වගේ හුඟක් අය සර්විස් ලෙටර්ස් වලින් දෙන ඒවා මටද ඇත්තටම කිව්වම මටත් පිළිගන්න බෑ. හොඳ වැඩකාරයෝ කියාගෙන එන අය බොහෝතරයට වැඩ බෑ. ඉතින් මම ලාංකිකයට වගේම මම ඕස්ට්‍රේලියානු ජාතිකයටත් පාඩුවක් දෙනවට කැමති නෑ. සමහරක් ඒ කම්පැනි එක ඔහුට ගන්න තියෙන ලොකු මුදලක් වේදම් කරලා ඔබව ගන්නේ. ඔබ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. අතවිශම ඕස්ට්‍රේලියානු කම්පැනි බලාපොරොත්තු වෙන්නේ වෙන මොනක්වත් නෙවෙයි. සුපර්මෑන් කෙනෙක්ව ගෙන්නලා එයාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඔබගෙන් ඉටු කරගන්න. හැබැයි අපි සතුටු වෙන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විදියට වගේම ඔහුට ආර්ථික වශයෙන්ුත් කිසිම පාඩුවක් වෙන්නේ නැති විදියට. මොකද මම මේ අවුරුදු 13ක් 14ක් විතර වර්ක් වීසා තරක් කරලා තිනවා. කවදාකවත් සැලරි ප්‍රශ්නයක් හෝ මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් කවදාකවත් ඇති වෙලා නැහැ. ආරංචිලත් නැහැ. ඕස්ට්‍රේලියා කියන්නේ ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී හා ස්වාධීන රටක්. අපි බලමු
හැමෝටම ඕස්ට්‍රේලියාවේ ඉන්න හැම ව්‍යාපාරිකයට හැම කර්මාන්තකරුවටම තමන් කැමති කෙනෙක්ව ගෙන ගන්න පුළුවන්ද කියලා නෑ. කිසි විටවත් සෑම පුද්ගලයටම ගෙන්න ගන්න බෑ. දැන් මට කතා කරලා කියනවා අපේ නැන්දගේ පුතාට ගරාජයක් තියෙනවා මට යන්න පුළුවන්ද කියලා. බෑ. එහෙම යන්න බෑ. ඉස්සෙල්ලාම තමන්ට කෙනෙක් අවශ්‍ය නම් තමන් දැනගන්න ඕන ඒකට ගෙන්න ගන්න විදේශ රටකින් ඉස්සෙල්ලාම රට ඇතුලේ හොයාගන්න බැරි නම්. පළවෙනි පියවර තමයි රට ඇතුලෙන් කෙනෙක් හොයාගන්න බැරි නම් අනිවාර්යයෙන්ම රජයෙන් අවසර ගන්න ඕන. ඔබ හිතන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙන ලංකාවේ ඒ වගේ ආයතන තියෙනවා. ඒකෙන් ඇප්ලයි කරලා නොමිනේෂන් එකක් ලබා ගන්න ඕන. අවසර පත්‍රයක්. මේකට සාමාන්‍යයෙන් ඩොලර් 2000කට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා ටැක්ස් එක්කම. නොමිනේෂන් ලබා ගන්න ඕන ඔබට ඒ රටේ ව්‍යාපාරයක් තියෙන්න ඕන. ව්‍යාපාරය කරන්න කියන අරමුණ වෙච්ච සම්පූර්ණ බිස්නස් ප්‍රොපෝසල් එකක් තියෙන්න ඕන. ව්‍යාපාරයේ කාලය සිට පවත්වාගෙන ආව එකක් වෙන්න ඕන. ඒ වගේ මේක ටැක්ස් ගෙවලා තියෙන්න ඕන. ඒක සේවක වැඩ කරන්න ඕන. ඔහු ඒ කරගෙන යන ව්‍යාපාරයේ ජෙනුවින් කෙනෙක්ගේ අඩුපාඩුකමක් පැහැදිලිව පේන්න තියෙන්න ඕන. ඒ පුරපාඩුව පුරවන්න ඒ රට ඇතුලේ උත්සාහ කරලා තියෙන්න ඕන. ඒකට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ආපු CV සහ ඒවා එකතුවක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අතවශ්‍යම ඔහුට රජයෙන් අවසර යන්නේ විදේශ රටකින් සේවකයෙක් ගන්න. ඔබ හිතන්නේ මේ කාරණා ටික බලනකොට ලීසින් ඔෆර් එකක් ගන්න පුළුවන්ද කියලා. ඔබට ඔෆර් එකක් දෙන්න නම් ඔහු නොමිනේෂන් එක කරන් තියෙන්න ඕනේ. මේ නොමිනේෂන් එක ගන්නකට ඩොලර් 2000කට විතර යනවා. ඒ වගේම ලාංකිකයා විතරනේ ඕනම රටකින් එනකට ඔහුට වීසා ලබා දෙන කාලය වෙන ඕන 1800 3ක් ගෙවන්න වෙනවා. මොකද අපි අවුරුදු 3කට තමයි වීසා ඉල්ලවන්නේ. සාමාන්‍යයෙන් ගත්ත නොමිනේෂන් එකට යන වියදම තමයි ඩොලර් 7635ක්. සාමාන්‍යයෙන් මේ ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඒ වියදම ඔබගේ වීසා ගාස්තුත් නෙමෙයි, ඔබගේ ලෝයර් ෆී එකක් නෙමෙයි, එයාර් ටිකට් එකක් නෙමෙයි නොමිනේෂන්. මේ නොමිනේෂන් එක ගවන්න ඕනේ රටේ කම්පැනි එකකින්. ඔබ දන්නවද ඒ රටේ කම්පැනි බොහෝ විට අයිතිකාරයා නෙමෙයි සේවකේ බඳවගන්නේ. HR එක. මේ HR එකට හැකියාවක් නැහැ සල්ලි ගෙවන්න. එහෙනම් ලොක්කාගෙන් ඉල්ලන්න ඕන. ලොක්කට කියන්න ඕන මෙන්න පිටරටකින් කොල් එක ගේන්න ඩොලර් 7000 ගණන් අපිට ගෙවන්න තියෙනවා කියලා. එතකොට HR එකට ප්‍රශ්නයක් තියෙනවා මේ එන පුද්ගලයා ගැන කොහොමද මේ පුද්ගලයා විශ්වාස කරන්නේ? ඔබ දන්නවා ඉන්දියාව ගත්තත් ලංකාව ගත්තත් මේ නේපාලය ගත්තත් පාකිස්තානය ගත්තත් ෆේක් ඩොකියුමන්ට්ස් ඉදිරිපත් වෙන්නේ. සර්විස් ලෙටර්ස් බොරු. ඇකඩමික් දේව බොරු. මෙතකට ඔවුන්ට පරිස්සම් වෙන්න වෙනවා ලංකාවේ හෝ වෙනත් රටකින් ගේන පුද්ගලයා මේ ඇත්තට වැඩකරුවෙක්ද? ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වෙන සුපර් වර්කර් කෙනෙක්ද කියන එක. එතකොට මේ ප්‍රශ්නේ ගොඩාක් ගැඹුරින් හිතලා තමයි ඔවුන් තීරණය කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. ඔබ හිතන්න එපා ඕස්ට්‍රේලියානු වර්ක් වීසා ඉවරයි කියලා. නෑ මේක ආදිමත් තවත් කාලයකට වර්ක් වීසා කියන එක ඉදිරියට තියෙනවා. ඔබට තව අවුරුදු 5කින් වුණා 6කින් වුණා ඕස්ට්‍රේලියානු වර්ක් වීසා එක මේ විදිහටම තියෙයි. හැබැයි සුපිරි වැඩන්ට. දැන් ඉස්සර වගේ ඔබ අර සර්ටිෆිකේට් එක මේ සර්ටිෆිකේට් එක බලන තත්ත්වයක් නෑ. දැන් හොඳම ක්‍රමවේදය තියෙනවා. ඔබ ගාසු වීඩියෝ වලින් පෙන්වන්න පුළුවන් ඔබ වැඩෙද්ද කියලා. ඒ වගේම ඔබට ඉස්සර බොරු කරාට දැන් බොරු කරන්න බෑ. ඔබට සහතික බොරු වුණත් ඔබ ප්‍රායෝගික වැඩ කරපු ඒවා වීඩියෝ කරලා තියාගන්න අනිවාර්යෙන් ඔබට chance එකක් ගන්න පුළුවන් වෙයි. ඒකෙන්ද මින් පසුව මම කවදාකවත් කියන්නේ නැහැ ඔබට අර ඩිග්‍රිය අර ඩිප්ලෝමා එක අර සර්ටිෆිකේට් එක අවශ්‍යයි කියන එකට වඩා මම කියන්නේ ඔබ සුපිරි වැඩෙක් නම් ඔබ ඕන වෘත්තියක හොඳට වැඩ කරන්න පුළුවන් නම් ඔබට අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ඉංග්‍රීසිත් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම සමහරක් වෙලාවට ඔබ දන්නවද සමහරක් කම්පැනි තියෙනවා තමන්ගේ අවශ්‍යතාවය වැඩි වෙනකොට සියලුම වියදම් ඒ කම්පැනි ගෙන්නලා වියදම් කරලා ගෙන්න ගන්නවා. එහෙම නැතිකොට අවදානමක් තියෙනකොට අර මම ඉස්සලා කිව්වේ කම්පැනි වෙන කෙනෙක්ගේ HR එකකින් තමයි ගන්න. අන්න ඒ වගේ අයට ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ රට ඇතුලෙන් කෙනෙක් හොයාගන්න. මොකද ඒගොල්ලන්ට අර 7000 ගණනක් කියන්නේ ඒ රටේ හැටියටත් ඒ රටේ ඩොලර් එකට 3 ගණන් බලන හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් උන්ට 7000 ගණන් ගෙවන එක. කොහොම වෙතත් අපි කියන්නේ නැහැ ඔබට සත 5ක්වත් වියදම් නැතුව යන්න පුළුවන් කියලා. ඔබට යම් කිසි වියදමක් දරා ගන්න වෙයි. ඔබට දරා ගන්න වෙන්නේ ඇයි කියලා අහුවොත් මෙන්න මෙහෙම. ඔබට විසිට් වීසා එකක් තියෙනවා නම්
ඔබට ඒ රටට ගිහිලා ඔබගේ කාර්යය පෙන්නලා ඔබගේ යම්කිසි ඇගයීමකට ලක් වෙලා අන්න ඒ කම්පැනි යම්කිසිමක් එහිදී අසම් කරලා එතකොට ඔබට සම්පූර්ණයෙන්ම යනවා. හැබැයි ඔබට විසිට් වීසා එකක් ඒ රටට ගිහිලා ඔබ කවුද කියන මන්ද කියලා පෙන්වන්න හැකියාවක් නැතිනම් ඔබට යම්කිසි විදියකට ප්‍රොසෙස් එකක් ඔබගේ අනන්‍යතාවය ඉතා පැහැදිලිව පෙන්වන්න ඕන. ඒකෙන්ද අවුරුදු 20 සම්පූර්ණ වෙච්ච ගමන් ඔබ වර්ක් වීසා එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ යම්කිසි එක්ස්පීරියන්ස් එකක් ගන්න. ටිකක් පරිණත වෙන්න. පරිණත වුණාට පස්සේ ඔබට අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් ගන්න පුළුවන්. ඒකෙන්ද මම කියන්නේ ස්ටුඩන්ට් වීසා වලට වඩා වර්ක් වීසා ප්‍රබලයි. වර්ක් වීසා වල පාරවල් වර්ධින්නේ නැහැ. මමත් හොඳ කල්පනාවෙන් යනවා වර්ක් වීසා එකෙන් ගියා වැරදිච්ච අය ඉන්නවද කියලා. සමහරක් කීප දෙනෙක් ඉන්නවා වර්ක් වීසා එක දික් කරගන්න බැරුව ආපු දෙන්නේ තුන් දෙනෙක්. ඒකට හේතුව තියෙන්නේ ඔවුන් ඒ රැකියාවේ තියෙන දුබලත්වය නිසා. නැත්තම් ඔහු පරිණතව හොඳ රැස්සාව කරපු අයට කවදාකවත් ස්පොන්සර් එකක් හොයාගන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. හරිම ලේසි. අමාරු දේ තමයි වර්ක් රයිට්ස් ලබා ගැනීම. ඒ කියන්නේ ඔබ ටැක්ස් නම්බරයක් ලබා ගැනීම. ඒ කියන්නේ වීසා මූලික වීසා එක තියෙනවා නම් ඕන තරම් ජොබ් තියෙනවා. හැබැයි ජොබ් එහෙම ගිහිලත් වැරදිච්ච කීප දෙනෙක් ඉන්නවා නම් ඉන්නේ ඔහුගේ රැකියාව පිළිබඳව තියෙන අලසකම හෝ ඔහුගේ දුර්වලතාවයක් නිසා තමයි ඕට ගන්න බැරි වෙන්නේ. ඒකෙන්ද මේකෙදි මම ස්ටුඩන්ට් වීසා එකට වඩා වර්ක් පර්මිට්ස් වලට ඔබ නැඹුරු කරන්න කැමතියි. හැබැයි ඒ නැඹුරු කරන්නේ ෆ්‍රේක් හෝ ව්‍යාජ විදියට නෙමෙයි. ඔබ ඕන තරම් රැකියාව 450ක් විතර තියෙනවා. ඔබ බලන ලිස්ට් එකේ ඔබ යම් කිසි රැකියාවක් එක දිගට ප්‍රගුණ කරන්න කටින්කට පැන යන්න එපා. ඔබට සමහරක් වෙලාවට හිතෙනවා නෑ මම මේක දැන් ඉගෙන ගත්තා ඉතින් මට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. සමහරක් අය මගේ ගාවට ඇවිල්ලා එහෙම කියනවා. ඉතින් ඇත්තටම ඉතින් ඒ කියන එකට මම විරුද්ධ වෙන්නේ නෑ. නමුත් මට දන්නවා ඕස්ට්‍රේලියන් වීසා එකක් ගන්න ලොකු එක්ස්පීරියන්ස් එකක් පෙන්වන්න ඕනේ. ඕස්ට්‍රේලියන් ජාතිකයට විදේශ රටකින් සේවකෙක් ගෙන්වා ගැනීම අවසර ගැනීම හා ගෙන්වීම ලොකු කර්තව්‍යයක්. ඒත් ඒවා වෙනවා ඒවා නිවැරදි ලෙස හරියට කරනොත් පමණයි. ඔබ දන්නවද අවුරුදු 2.5 3 ගිහිලත් සමහර අයට වීසා ග්‍රාන්ට් වෙච්ච ඒවා තියෙනවා. හැබැයි අපි ඇප්ලයි කරලා සති 2ක් ඇතුළත ඔෆර් එක අරගෙන වීසා වලට දාපු කට්ටියක් තියෙනවා. එහෙම ගියායත් ඉන්නවා. ඒකෙන්ද අපි කරන්නේ ඔබව ඕස්ට්‍රේලියන් කම්පැනිස් වලට හඳුන්වා දීම පමණයි. හඳුන්වා දෙන්නේ නිකන් නෙමෙයි අපි වගකීමක් අරගෙන. එතකොට ඒ ආයතනයි ඔබයි අතර කරන්නේ ඍජු ගනුදෙනුවක්. තව කතාවක් ඔබට කියන්න තියෙනවා. බොහෝ දෙනෙක් අපිට එක කොන්ට්‍රැක්ට් තියන අයට මම මේ කියන්නේ අපිට එක කොන්ට්‍රැක්ට් එක ගහපු පළියට සම්පූර්ණයෙන් අපතුලින් වෙන්නේ නැහැ. මොකද අපි ඍජුව ඔබව ඔබගේ දුරකථනයත් එක්ක සම්බන්ධ කරන්නේ. එතකොට ඒ ඔබව දුරකථනයෙන් සම්බන්ධ කරන සංඛ්‍යාව වැඩි වෙනවා. ඕස්ට්‍රේලියානු ජාතික බොහෝ දෙනෙක් කතා කරනවා. එතකොට ඔබට සමහරවිට හිතනවා එයා මගේ යාළුවා, එයා මට මචං කියලා කිව්වේ, එයා මට හරි ෆ්‍රෙන්ඩ්ලි වුණා, එයා මගේ පවුලේ විස්තර දැනගත්තා. ඊට පස්සේ ඍජුව අරගෙන ඔවුන්ගේ වැඩ කටයුතු අවසන් කරගෙන රට ගියා ඉන්න බොහෝ දෙනෙක්. හැබැයි මතක තියාගන්න ඔබ වෙනුවෙන් මුල් CV එකේ ඔබ මොන හරි ප්‍රශ්නයකට වැටුණා මුල් CV එකේ ඔබගේ බාරකරු වෙන්නේ අපි. ඔබ එහෙ කියලා ප්‍රශ්නයක් ඇති කරගත්තොත් අපි තමයි ඔබ වෙනුවෙන් වගේ කියන්නේ. මම දන්න සමහරක් අය ඉන්නවා අපිත් එක්ක රෙජිස්ටර් වුණාට පස්සේ එයාට දුරකථනයෙන් කවුරු හරි කතා කරාට අපිට කියන්නේ නැහැ. ඒක තනියෙන් කරගන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. අපි යම් කිසි සේවාවක් දෙන්න කැමති ඔබ ජෙනුවින් නම්. හැබැයි ජෙනුවින් නොවන අයට අතවශ්‍යම අපිට සැක හිතෙන් බලන්න වෙන්නේ. ඔබ ඒජන්සි ඇති ලංකාවේ බොහෝ අයට මුදල් මිනිසුන්ට වංචා කරපු අය. හැබැයි අපිටත් තියෙන්නේ ඒ වගේ අපිට වංචා කරලා ලංකාවෙන් ගිය අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒකෙන්ද අපි දෙගොල්ලම තෝරගමු ජෙනුවින් වෙලා. ඔයත් ජෙනුවින් අපි ජෙනුවින් අපි යම්කිසි සේවාවක් දෙනවා. සේවාවට ඔබට පුළුවන් විදියට අපිට සලකන්න. අපිත් ඔබ වෙනුවෙන් මහන්සියක් ගන්නවා යම්කිසි ප්‍රොසෙසයක් කරන්න. අපි තමයි ඔබට මුලින් හඳුනගන්නේ. නැත්තම් ඔබ අපිට ගෙවන්න අවශ්‍යත් නැහැ. ඔබ ඒ එම්බසි ෆී එක, ලෝයර් ෆී එක, එයා ටිකට්ස් එකක්වත් අපිට ගෙවන්න මුදල් නෙමෙයිනේ. ඒවා ඔබ නිශ්චිත ගෙවා ගන්න. අපිට යම්කිසි මුදලක් අපි අපේක්ෂා කරන්නේ අපේ සර්විස් එකක් ගන්නකට. කැමති නම් විතරක් අපි සර්විස් එක ගන්න. අපිට සුසුකම් තියෙනවා නම් අපි කැමති ඔබට සම්බන්ධීකරණයක් ඇති කරන්න. ඔබට සුසුකම් සම්පූර්ණ කියලා හිතනවා නම් ඔබ රස්තිය අඩු වෙන්න එපා. ඔබ ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ WhatsApp එකට ඔබගේ CV එක යොමු කරන්න. එතකොට
අපගේ ඕස්ට්‍රේලියන් කම්පැනි එක හරි ලංකාවේ කම්පැනි හරි ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියේ සම්බන්ධීකරණය කරගන්න. සම්බන්ධීකරණ ඔබට සුදුසුකම් තියෙනවා නම් අපි පැහැදිලිව කියන සුදුසුකම් තියෙනවා කියලා. හැබැයි සුදුසුකම් තිබිලත් සමහර අය අපිට අතාරින්න වෙනවා. මේකෙන්දී අපි ඔබගේ මූලික වශයෙන් ගත්තත් ඔබ යම්කිසි වෘත්තියක් ඉගෙනගෙන තියෙන්න ඕන. වෘත්තියට අදාළව work experience එක අවුරුදු 4කටවත් වැඩි තිබිය යුතුයි. ඒ වගේම ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතාවයක් තිබිය යුතුයි. ඒ වගේම ඔබට ගුවන් ටිකට් පත නැත්නම් වීසා ෆී එක ගෙවා ගන්න අවශ්‍ය මුදලක් ඔබ සතුව තියෙනවා. එහෙම තිබුණත් WhatsApp මාර්ගයෙන් ඔබ CV එක දැමීමෙන් අපි ඊට පස්සේ ඒවා දීර්ඝව පරීක්ෂා කරලා බලලා ඔබට අවස්ථාවක් තියෙනවා නම් කියයි. හැබැයි මේක මතක තියාගන්න අනිත් ක්‍රමය තමයි මැද පෙරදිග රටවල් හෝ කොරියාවේ ක්‍රමය මත වගේ අපිට කෝට් එකක් ලැබන්නේ නැහැ. අපි ෆිෂින් ඒ කියන්නේ අර මාළු අල්ලනවා වගේ එක් කම්පැනියට එක පුද්ගලයා යොමු කරන එක තමයි ගොඩක් වෙලාට ඕස්ට්‍රේලියානු වීසා වලට සිදුවන්නේ. මේ වෙනකොට වංචාකාරයෝ අති විශාල වශයෙන් ඉන්නවා. පිළිගත් ආයතනයක් නැති, පිළිගත් රිෆන්ඩ් පොලිසි එකක් නැති, පිළිගත් තැනක් නැති කිසිම තැනකට මුදල් ගෙවන්න එපා. අතිශයින්ම මේ පුතා කුඩා මුදලට ඕස්ට්‍රේලියානු රැකියාවෙන් දෙනවා ඔබට මේ වීසා ෆී එක ගෙවන්න කියලා කියනවා. අපි ඔක්කොම ස්පොන්සර් කරනවා කියලා. හැබැයි ඔබ ඒ රාජ්‍ය ආයතනයට ගෙවුනන් ඇර වෙන පුද්ගලික කාටවත් ගෙවන්න එපා. ඔබට සුදුසුකම් තියෙනවා නම් WhatsApp වලට අපේ CV යොමු කරන්න. සුදුසුකම් තිබුණොත් අපේ ආයතනයෙන් ඔබට කතා කරන්න ඇත.